සුපිරි වෙසක් වැඩ. ඉතින් මොන අද කරන්න තියෙන්නේ අපි ඉතින් සුපිරි ආඩපට්ටම කරලා තියෙන්නේ. ඉතින් අද තියෙන්නේ ඒක අලවන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලට වීඩියෝ එකට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඉතින් මේක SMS ආඩපට්ටම නෙමෙයි. එළින්ම ඉතින් පත්ත ආඩපට්ටම. ඉතින් අපි ඔයාලට ඒ අජසකුඩුව පෙන්නන්නම්. එහෙනම් ඉතින් දැන් යමු වීඩියෝ එකට. මේ වෙනවනේ අපි අද ආඩපට්ටම මේක තමයි. තේරුණේ guys ඉතින් මටත් වැඩි උසයි. ඉතින් එහෙනම් අපි මේක අලවදි සෙට් එක. ඉතින් guys අපේ සෙට් එක අලවන හැටි ප්ලෑන් කරනවා. ඉතින් guys මේක හදන්නේ අපේ ගෙදර නන් නෙමෙයි. ඉතින් මේක හදන්නේ අපේ දහම් පාසලේ. ඉතින් අපේ පන්තියෙන් බාරගත්තා ලොකු කූඩුවක් හදනවා කියලා. ඉතින් ඒ කූඩුව තමයි මේ දැන් හදන්නේ. guys ඉතින් කට්ටිය අර ඒ කූඩුව අලවනවා. අපි ආව ඉටිකොල මදි වෙලා ගෙනියන්න. නේ ඉතින් අපි ඉටිකොලත් තරම් පන්සලට යන්. ඉතින් guys අපි ඉටිකොල නම් ගත්තා. මේ තියෙන ඉටිකොල අර අපේ පිටිපස්සේ මුළු යාළුවෙකුත් ඉන්නවා. එන ඉතින් අපි දැන් පන්සලට යන්. ඉතින් guys පේනවනේ කොල්ලෝ අලවගෙන යනවා. ඉතින් guys අපි මේ අටපට්ටම බැදපු උණපටි වලට ස්ටේපර් නම් ගහන්න බෑ. ඒක හින්දා අපි තොප්පි කටු වලින් තමයි මේ ඉටිකොල ගහන්නේ. ඉතින් guys අපේ YouTube channel එක subscribe කරන්න නම් අමතක කරන්න එපා. පේනවනේ guys ඉතින් කූඩුවේ size එක. ඉතින් අපි අන්තිමට මේ කූඩුව කොහොම හරි හදලා ඉවර කරනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් අපේ කූඩුව පට්ට ලස්සන කූඩුවක් guys. ඉතින් පේනවනේ දැන් නම් අපි එක පැත්තක් අලවගෙන ඉවරයි. කට්ටිය වැඩ guys ඉතින් පේනවනේ. දැන් නම් guys ඉතින් එක පැත්තක් අලවලා ඉවරයි. දැන් තියෙන්නේ අනෙක් පැත්ත. guys දැන් නම් අපි පැති දෙකක් අලවලා ඉවරයි. දැන් අලවන්නේ තුන්වෙනි පැත්ත. ඉතින් පේනවනේ guys කොල්ලෝ ටික සහයෝගයෙන් වැඩ. ඉතින් guys මේ කූඩුවට ඉටිකොල ගහන එක ඔයාලා හිතන තරම් ලේසි නෑ. ඉතින් guys පුදුම විදියට අමාරු මේ ඉටිකොල ගහන එක. ඉතින් guys මේ මම වීඩියෝ කරන්නේ කූඩුව ඇතුලේ ඉඳන්. තාම කට්ටිය එක පැත්තක් ගහනවා. දැන් පැති අතරම ගහලා ඉවරයි. පේනවනේ. guys අපේ කට්ටිය දැන් රැලි වලට මේව කපනවා. ඉතින් guys අපි කට්ටියගේ ගිහිල්ලාම කූඩුව ගැන මොකක්ද කියන්න තියෙන්නේ කියලා මේ කට්ටියන්ට කියලා තියෙන කූඩුව. හොඳයි. මෙහෙම එක මගියක් හොඳයි විතරේ. හොඳයි. ඉතින් guys මෙතන අකලංක ඉන්න මොකක්ද කියන්න තියෙන කූඩුව ගැන. හොඳයි. හොඳයි විතරයි guys ඔක්කොටම හොඳයි. ඇත්තරම ගොඩක් සතුටුයි අපිට. ඊට පස්සේ ඉන්නවා guys මෙතන උමේෂ් මල්ලි මොකක්ද කියන්න තියෙන කූඩුව ගැන. වීඩියෝ යනවා ඉතින් හොඳයි බලන්න මල්ලලා. guys එන කූඩුව අපි හදලා ඉවරලා වීඩියෝ ක්ලිප් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔන්න දැන් අපි කූඩුවේ භාගයට භාගයක් මඩවල ඉවරයි. ත්‍රිකෝණ දෙකකුත් ඇලෙව්වා. ඉතින් guys දැන් මේ අපි අලවන්නේ දෙවනි ත්‍රිකෝණේ. ඉතින් guys මේ අපේ කූඩුව හදන වැඩේ දෙවනි දවසේ. පේනවනේ guys ඉතින් කොල්ලෝ බරටම වැඩ. ඉතින් guys ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද අපි subscribersලා 1000 ගහපු ගමන් ඔයාලට reload දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගත්තාම ඔයාලට ඒ reload දෙන වීඩියෝ එක දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් guys දැන් අපි කූඩුව අලවල ඉවර වෙලා වටේ කොන් අතර රැලි දාන ගමන් තමයි ඉන්නේ.
ඉතින් guys දැන් මම මේ ඉන්නේ වෙසක් කූඩුවේ ඇතුලේ. ඉතින් අපි මේ වෙසක් කූඩුවේ කොන් අතරවල් වලින් ඇදලා ඇතුලේ නූල් දාලා ගැට ගන්න ගමන් ඉන්නේ. නැත්තම් guys වෙසක් කූඩුව පැත්තකට ඇලවෙන්න පුළුවන්. පේනවනේ guys ඉතින් දැන් ඉතින් අපේ වෙසක් කූඩුවේ කොන් අතරටත් වැලි දාලා ඉවරයි. ඉතින් guys ඔයාලට මේක ලේසි වගේ දැනුණට ඉතින් guys මේක නම් ගොඩක් අමාරු වැඩක්. ඉතින් මේක හදලම බලන්න ඕනේ තියෙන අමාරු. ඉතින් guys පේනවනේ පණ දමාගෙන මම රැලි කපනවා. මන්තරම් වැඩක් කොහෙද මේ රැලි කපන කියලා හිතුවට කොහේ හරි ඉන්නවා ඇති. ඉතින් guys දැන් අපේ කූඩුවට රැලි දාලාත් ඉවරයි. ඉතින් දැන් අපි මේ වෙසක් කූඩුව එල්ලන්න වෙසක් කූඩුව උස්සගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් guys ඒ අස්සේ මුන් ටිකට කබයක් සෙට් වෙලා මුන් ටික කපා දිනවා. පේනවනේ guys මුන්ට නම් පිස්සු. ඉතින් guys වෙසක් කූඩුව උස්සගෙන යනවා. ඉතින් guys මේක නම් පට්ටම බරයි. ඉතින් guys අපි මෙතන එල්ලන්න තමයි බැලුවේ ඒත් කිසිතින් මෙතන නම් උස මදි. මොකද අපේ රැලි බිම තමයි තියෙන්නේ ඔක්කොම. ඉතින් guys අපි අපේ කූඩුව පාර පැත්තකට ගෙනවා. ඉතින් පාර පැත්තේ ලොකු ගහකට ලණුවක් දාලා තමයි යන්නේ. කාලේ වෙදි නෙමයි මී අලුත් ගේම් හදවතින්ම පෝරක් නිතරම වින් කරනේ වින් විත් සනුජයෙන් ජය තම යන්නේ වින් විත් සනුජ ලෝකෙම දන්න ගන්නේ වින් විත් සනුජ එක තමයි අපි හඩන ගේම් වින් විත් සනුජ